දවසක් වේවා. මගේ නම යුමිසායි. මම මොකද්ද මේ නාලිකාවේ හරහා කතා කරන්න කියන එක මං හිතුවා කියලා හිටියොත් හොඳයි කියලා. මොකද අපි දෙයක් යම් කෙනෙක්ගෙන් ගන්නෙ ඒ කෙනා කොයි වගේද කියලා අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. නැතුව ඔය ඉන්න හැම මිනිස්සෙක්ගෙම අපි උපදෙස් ගන්නෙ නෑ. ඉතින් ඇත්තටම මට ඕන සමාජයට උපදෙස් දෙන්න නෙවෙයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මම හොයන් යන සත්‍ය, මම හොයන් යන මාර්ගය ඉතින් මට අවබෝධ වෙන යම් කරුණක් තියෙනවා නම් ඒ දේ මට තව කෙනෙකුට කියා දෙන්න හොඳ දෙයක් කියලා හිතෙනවා නම් තමයි මම මේ මාතෘකාව ගැන කතා කරන්නේ. එතකොට මෙතන කතා කරනවම කිසිම වෙලාවක මගේ ආධ්‍යාත්මයවත් මගේ මානසික සෞඛ්‍යවත් සම්පූර්ණයෙන්ම 100%ක් සාර්ථක කරගත්ත කෙනෙක් නෙවෙයි. ඒක විශේෂයෙන්ම කතා කරන්නේ මමත් සත්‍ය හොයන් යන මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එතකොට මගේ මේ කතා අහන සමහර කෙනෙක් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මට වඩා වැඩිම අය. මොකද මම තරුණ වයසේ ඉන්න තරුණියක්. ඉතින් එහෙම වුණාම මම කවුද කියලා කියන එක මං හිතුවා අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් කියලා. එතකොට අපි කෙනෙක්ගෙන් දෙයක් අහනවා නම් කෙනෙක්ගෙන් දෙයක් අපි හිතමු තව කෙනෙක්ගේ හොඳ දෙයක් ගන්නවා නම් මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ඒකේ එක්කෙනාගේ වයසවත් එක්කෙනාගේ තරාතිරමවත් අදාළ වෙන්නේ නැහැ. ඒ දේ යහපත් දෙයක් නම් අපේ ජීවිතේටත් අපි ඒක ගන්නවා නම් ඒ දේ හොඳ දෙයක් නම් අපේ ජීවිතත් ආලෝකය කරා යන්න ඒ දේ හොඳයි කියලා හිතනවා නම් මම හිතනවා ඒ දේ තමනුත් අනුගමනය කළාට වැරැද්දක් නැහැ කියලා. ඒක තමයි මම හිතන විදිහ. එතකොට මම කතා කරන්නේ මගේ ජීවිතේ මමත් මේ හොයන් යන්නේ අවබෝධය සත්‍යය. ඉතින් හොයන් යන ගමනේදී මට වැටහෙන දේවල් මේ ලෝකෙට අපි කියලා දෙන්න ඕනේ කියලා හිතන දේවල් අපි අවබෝධ කරගන්න ඕනේ. අපි හැමෝම අවබෝධ කරගන්න ඕනේ කියලා හිතන දේවල් තමයි මම මෙතනදී කතා කරන්නේ. ඉතින් මම හිතුවා විශේෂයෙන් මේ ගැන කියන්න. මොකද මමත් සර්ව සම්පූර්ණ මනුස්සයෙක් නෙවෙයි. ඉතින් මගේ මේ කතාවල අඩුපාඩු ඇති. අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. ඉතින් මම ගොඩක් නිහතමානීව මේ දේවල් පිළිගන්නවා. ඉතින් හැම දිනාටම ආදරය, ආලෝකය, සාමය උදා වේවා.